මගේ මේ කොට වැඩේට මොකද කරන්නේ? මචං. බම් මේ මගේ කොටයි බම් මොකක්වත් ඉස්දුමක් නැද්ද බං? කට සින්දුවක් තියෙනවා. හරිද? මේ ගහේ ඉන්න අරක්ගත්ත දේවතාවුන් වහන්සේ නම. මේ ගහට මලක් තියලා පූජාවක් කරනවා. දෙයියෝ කරලා දෙයිද වැඩේ? අනිවාර්යෙන් කරලා දෙනවා. මම කයකවත් කරලා බලමු. කරලා බලන්න. මම යන්න. මං යනකම් ඉඳහන්නේ. මං යන්නේ. අනේ දෙයියනි. මේ මගේ කොටේ එකට ප්‍රශ්නෙට උත්තරයක් ලබා දෙන්න දෙයියනේ. අනේ දෙයියනි. අරු කිව්වේ බොරුවක්ද කොහෙද? මේ ගහේ ඇති දෙයියෙක් නෑ. අනේ මේ ගහේ දෙයියෙක් ඉන්නනම් මට උදව් කරන්න දෙයියනේ. මගේ මේ කොට ප්‍රශ්නෙට. දරුවා. අනේ දෙයියනේ. අනේ දෙයියනේ. අනේ මට දෙයියනේ උදව් කරන්න දෙයියනේ. ධාරි දරෝ. අනේ දෙයියනේ. මගේ මේ කොට ප්‍රශ්නෙට උදව් කරන්න දෙයියනේ. අනේ දෙයියනේ. රාගමල් පූජා කරපු නිසා ඔබට මා වරමක් ලබා දෙනවා. ඔබට දෙනවද? මොනවද ඕනේ දෙයියනේ ඕනේ දෙයක් කරන්නම් මං. එසේනම් දෙනවද? අද නම් හම්බෙනවා. අද නම් හරි. මොනවද දෙයියනේ ඕන දෙයක් දෙන්නම් දෙයියනේ. මට පුළුවන් නම් මේ උදව්ව කරලා දෙන්න දෙයියනේ. අද නම් යම කාලා තියෙන්නේ. අද නම් සෙට් වෙනවා. අද නම් ගොලිය හරි. ජානකයට මාට්ටු වෙන ලයින් එකක් තියෙන්නේ. කටට දෙනවද? ඊයා මේක මහ කොළු ගහන්නේ. අයියෝ. මේ ගහේ කවුද ඉන්නේ? පැතියෝ කොහමද? අඩෝ කොළු ජානක තෝ කොල්ලෙන් නෙමෙයි යකෝ ලොල්ලෙක්. බල්ලා. පැතියෝ මාව බේරගන්න. අඩෝ කොළු ජානක මේ ජානක එන්න එපා යකෝ පිටිපස්ස. අනේ මේ ගහේ ඇති දෙයියෙක් නැද්ද කොහෙද? දරුවෝ කිව්වේ බොරුවක්ද කොහෙද? අනේ මේ ගහේ දෙයියෙක් ඉන්නවනම් මට මේ වෙන්න. අනේ දෙයියනේ. අනේ දෙයියනේ. අනේ කෑවා. දෙයියෝ. අපේ දෙයියා. දැන්න නේද කැමරා ගන්න. ඒයි බං කෑවේ. මම වීඩියෝ එක බලන්න. ඇති බං දැන් කොළු දීන්න නැති යකෝ ඇත්තට ගන්න එපා.